තෙරුවන් ඇත්තරම මේ අපිට අහන්න හිතෙන්නේ නැති කතාවක් තමයි මේ කියන්න හදන්නේ. විශේෂයෙන්ම සමහර මුස්ලිම් රටවල ක්‍රියාත්මක කරන නීතිය ගැන ඔයාලට අලුතෙන් කියන්න දෙයක් නැහැ. පුංචි දැරියන්ට ටයිකොන්ඩෝ ඉගෙනූ වරදට ගල්ගසා මරා දැමීමට දඩුවමට මුහුණ දෙන ඛදීජා අහමද් සඩා ගැන තමයි අද අපි කියන්නේ. ඇෆ්ගනිස්තානයේ හේරත් නගරයේ පදිංචි 22 හැවිරිදි ඛදීජා අහමද් සඩා කියන්නේ දක්ෂ ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවක් සහ පුහුණුකාරණියක්. තාලිබාන් පාලනය යටතේ කාන්තාවන්ට ක්‍රීඩා තහනම් කර තිබුණත් ඇය රහසිගතව නිවසක මිදුලක සහ රතගාලක කුඩා දැරියන්ට මෙම සටන් කලාව පුහුණු කිරීමට කටයුතු කරලා තියෙනවා. රහසිගතව මේක තහනම් කරලා තියෙද්දි ඇය මේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව කරලා තිනවා, උගන්වලා තිනවා. නමුත් පසුගියදා තාලිබාන් බුද්ධ්‍යංශ සහ සදාචාර පොලිසිය විසින් මෙම පුහුණු මධ්‍යස්ථානය වටලලා ඛදීජාව අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය සමග ඇගේ පියා සහ එම නිවසේ හිමිකරුද හේරත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඇයව අත්අඩංගුවට ගැනීම පසු ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් සිහල්ල අක්‍රිය කර ඇති අතර තාලිබාන් විනිසුරුවෙකු විසින් ඇයට එරෙහිව ප්‍රසිද්ධියේ ගල්ගසා මරා දැමීමේ දඩුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා. මේ නීතිය කියන්නේ කොච්චර කුරිරු අපිට යම්කිසි සමාවක් දිය හැකි යම්කිසි ඝාතනයක් සම්බන්ධව එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණයක් වගේ ඒ වගේ නීතියක් මේ ගල්ගසා දැමීම අනුමත කරන්න බෑ. ඒ වගේ දෙයකට සිදු වුණත් මේ වගේ ක්‍රීඩාවකට ළමයින්ට ක්‍රීඩා උගන්වලා වෙච්චි වරදට මෙහෙම නීති ක්‍රියාත්මක කරන රටවල් මේ ලෝකේ තියෙනවා කියලා කියන්නත් මොකද්ද වගේ නේද? විශේෂයෙන්ම 2021 වසරේදී බලයටපත් තාලිබාන් පාලනය විසින් මේ වන විටත් ඇෆ්ගන් කාන්තාවන්ට බොහෝ දේ තහනම් කරලා තියෙනවා. ඒ ක්‍රීඩා කිරීම සම්පූර්ණයෙන්ම ගැහැණු ළමයින්ට ඇෆ්ගනිස්තානය තුල තහනම් ගැහැණු කාන්තාවන් කියන්නේ වෙනමම කොට්ටාශයක් විදිහට තමයි ඒ රටේ පිළි අරන් තියෙන්නේ. කිසිම පිරිමින්ට ඇති නීතිය පිරිමින්ට එක නීතියක් ගැහැණුන්ට තවත් නීතියක් විදිහට තමයි මේ තාලිබාන් පාලනය ගෙන යන්නේ. ඇත්තටම ගැහැණු ළමයින්ට ද්විතීක අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම්. එතකොට කාන්තා ව්‍යායාම මධ්‍යස්ථාන, ජිම් සහ සියලුම ක්‍රීඩා කටයුතු තහනම් කරලා තියෙනවා. මේවා ඇත්තටම ප්‍රසිද්ධ කළ යුතුයි. මේක ලෝකයේ පුරා මේ වගේ නිවුස් එකක් ප්‍රසිද්ධ කළ යුතුයි. එතකොට තමයි යම්තා දුරටත් මේ නීති ලිහිල් කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මේ වගේ නීති මේ වගේ රටවල් වලින් අතුගා දමන යුතුමයි. ඒ වගේම දැඩි ඇඳුම් පැළඳුම් නීති සහ පිරිමි සහායකයෙකු නොමැතිව ගමන් කිරීම පාලනය කර තිබේ. පිරිමියෙක් නැතුව පාර යන්නත් බෑ. මේ සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ඇෆ්ගන් ක්‍රියාකාරිනියක වන ශබ්නම් නසීම් පවසන්නේ ඛදීජාගේ නම ලෝකයේ පුරා ප්‍රසිද්ධ කිරීම ඇයව බේරා ගැනීමට ඇති එකම මඟ බවයි. අර අපි කිව්වා වගේ මේ සිද්ධිය පුළුවන් තරම් සමාජ මාධ්‍ය ඔස්සේ අපිට සිංහලෙන් හරි මේවා පරිවර්තනය කරලා හරි මේ වගේ අජූත නීති ක්‍රියාත්මක කරන රටවල් වලට බලපෑමක් ඇති කර යුතුයි. මේ තාලිබාන් වගේ අන්තවාදී පාලන විසින් මේ ක්‍රීඩාවක් කියලා දුන්නු ළමයින්ට ක්‍රීඩාවක් කියලා දුන්නු මේ දැරියන්ට ටයිකොන්ඩෝ ක්‍රීඩාව කියලා දුන්නු මේ කාන්තාවට අවුරුදු 22 හැවිරිදි කාන්තාවට මෙහෙම දඬුවමක් දෙනවා නම් මන් දන්නේ අපි දන්නේ මොකද්ද මේ නීතිය කියලා.
ස්ත්‍රී දූෂණයක් එහෙම නැත්නම් හොරකමක් මනුෂ්‍ය ඝාතනයක් අපිට යම් තා දුරට නීතිය ක්‍රියාත්මක කිරීම ඒත් ගල්ගසා දැමීම එක පොඩ්ඩක් සිටිය යුතු දෙයක්. නමුත් මේ ගැන ඉතාමත් අපි කාරුණික ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගෙන් මේක පුළුවන් තරම් මේ ආගම ගැන ආගම ප්‍රවර්ධනය කරන අයටත් දැනෙන්න මේවා ෂෙයාර් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.